Hi guys, welcome back to our YouTube channel. මං ආදරයෙන් පිළිගන්නවා ඔයාලව මගේ YouTube channel එකට. අද වීඩියෝ එකේ මම ඔයාලට අරගෙන එන්නේ අපේ බාලි ට්‍රිප් එකේ දෙවෙනි දවස ගැන. දැන් වෙලාව උදේ 6යි. අද අපි දෙන්න මේ උදෙන්ම කයියක් දාගෙන යන්නේ නුවසපින්ඩවල තියෙන ට්‍රී හවුස් එකට. මෙහි කොහෙ ගියත් පාකින් ෆී එක නම් වරදින්නේ නැහැ. මෙතන බයික් පාකින් වලට එයාලා අපෙන් ඉන්දුනීසියන් රුපියල් 5000ක් ගත්තා. උදෙන්ම ආව නිසා ලස්සන වීව් එකක් බලා ගන්න පුළුවන් වුණා. එතනින් ටිකක් පල්ලෙහාට යනකොට එන්ට්‍රන්ස් ෆී එක ගෙවන්න ඕනේ. එක්කෙනෙක්ට එයාලා 25000ක් තමයි charge කළේ. අපි දෙන්නට 50000ක් තමයි උනේ ට්‍රී හවුස් එකේ එන්ට්‍රන්ස් ෆී එක. ඒක ගෙවුවාම එයාලා අතේ දාගන්න අපි දෙන්නට බෑන් දෙකක් දුන්නා. ඒ වගේම වතුර බෝතල් දෙකකුත් දුන්නා. එතනින් ආයෙ ටිකක් පල්ලෙහාට යනකොට ට්‍රී හවුස් එකේ ෆොටෝ වීඩියෝස් ගන්නවට එයාලා අපෙන් charge කළා 1,50,000ක් ඉන්දුනීසියන් රුපියල් 1,50,000ක්. මෙතනත් අර Instagram swing photo set එකේ ෆොටෝස් ගන්න පොඩි තැන් ටිකකුත් තිබ්බා. 2-3ක් වගේ තමයි තිබ්බේ. ඉතින් අපි ඒව නම් ගත්තේ නැහැ. මොකද උබුඩලට ගියාම තමයි අපි ඒක කරන්න ඉන්නේ. මෙයා නම් ඉතින් මට බැන බැන තමයි මේ ටික ගියේ. මොකද ෆොටෝ ෂූට් වලට මම ගත්ත ගවුම් ඒවා ඔක්කොම තිබ්බේ අපි නුවසපින්ඩවල එන්න කලින් ලොකස් වල දාපු බෑග් වල. ඒක අවුලක් උනේ නම් නැහැ. ඒත් ඉතින් එයාගේ හිතට හරිය නැතුව මට බැන බැන තමයි ගියේ. පල්ලෙහාට ගොඩක් බැහැ යන පඩි තියෙනවා. ඒව ලේසියෙවත් නෙමේ. ඒ ටික බෑලා හොඳටම දාඩියක් දැම්මා. ආයෙත් ඉතින් නැගන් එන්නත් එපැයි. වෙලාවට ඇතුල් වෙද්දිම වතුර බෝතලයක් දුන්නේ. ඔන්න ඔයාලට මේ පේන ගහවුරට තමයි යන්න තියෙන්නේ අර ෆොටෝස් ටික ගන්න. ඔන්න එතනට ආවා එහෙනම් ඔයාලට බලා ගන්න පුළුවන් එයාලට අපේ ෆෝන් එක දුන්නාම කොහොමද එයාලා අපේ ෆොටෝස් ගන්න කියලා. ට්‍රී හවුස් එකෙන් පස්සේ අපි යන්නේ තවුසන් අයිලන්ඩ් view point එක බලන්න. ට්‍රී හවුස් එකෙන් උඩට ආයෙ ටිකක් පඩි නැගන් යන්න තියෙන්නේ. එතනම උඩ එතනට යන්නත් පඩි තියෙන්නේ අර විදිහටම තමයි. මේ ඔයාලට පේන්නේ අපි ෆොටෝස් ගත්ත ට්‍රී හවුස් එක උඩින්නම් බලද්දී. මෙතන ඉඳන් ලස්සන මුහුදක් දූපත් දහසක් බලා ගන්න පුළුවන් කඳු මුදුනක් විදිහට තමයි මේ තවුසන් අයිලන්ඩ් view point එක හඳුන්වන්නේ. ඒ නමෙන් මේක අදහස් වෙනවා. නුවසපින්ඩ දූපතේ නැගෙනහිර වෙරළ තීරයට වෙන්න තමයි මේක තියෙන්නේ. මේ දූපත ආකර්ෂණීය ස්ථාන වලින් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ තරමටම පුදුම ලස්සනක් තියෙන්නේ මෙතන. ඒ වගේම මේ තැන් හරිම ප්‍රසිද්ධයි Instagram ෆොටෝස් වලට. මාර දාඩියයි මාර රස්නේ මාර මහන්සි. ඕ මයි ගුඩ්නස්. අන්තිමේ අර කඹ වගේ දාලා තියෙන නිල් පාට පටි ඒ පටි වල එල්ලිලා තමයි අපි දෙන්න ආවේ. හරි මහන්සි. අපි දැන් යන්න හදන්නේ බයික් එක ළඟට ආව කොහොම හරි. අපි කොහෙද යන්නේ? ඩයමන්ඩ් බීච්. අපි දැන් යන්න හදන්නේ මේ ඩයමන්ඩ් බීච් එකට. ඔන්න අපි ආව එහෙනම් ඩයමන්ඩ් බීච් එකට. නුවසපින්ඩ දූපතේ තියෙන ලස්සනම කැපී පෙනෙන සංචාරක ආකර්ෂණය දිනාගත්ත බීච් එකක් තමයි මේ ඩයමන්ඩ් බීච් එක. මෙතනත් ඉන්දුනීසියන් රුපියල් 5000ක පාකින් ෆී එකක් ගත්තා. ඒ වගේම එන්ට්‍රන්ස් ෆී එක අපි දෙන්නටම ගියේ 70000ක්. නිල් පාට වතුර සුදු වැලි තියෙන බීච් එකක් මාර මාස හිතුණා අපි දෙන්නට මේකට නම්. අටුව බීච් එක තියෙන්නේ මෙතනම මේකට විරුද්ධ පැත්තේ. හැබැයි ඒකට නම් අපි ගියේ නැහැ. මේක ඔයාලට අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. මෙතන නාන්න බෑ. මේ ඔයාලට පේනවා වගේ මුහුදු රළට එහා පැත්තෙන් තියෙන ලොකු පාෂාණ කුට්ටියක්. ඉතින් නිතරම ප්‍රවේශම් වෙන්න ඕනේ. සමහර වෙලාවට රළ පාරවල් වේගවත් වැඩි. මොනවා හරි දෙයක් වුණත් පහලට උදව්වක් නැහැ. එතන ඉන්න අය විතරයි ඉන්නේ. අපි දැන් ඩයමන්ඩ් බීච් එකට ගිහිල්ලා ආවා. ඒ ගිහිල්ලා වෙලා මෙතන එන්න තනම තියෙන රෙස්ටුරන්ට් එක මාර මහන්සි. ඒක නැගලා ආයේ නෑවට පේනවා. ඉතින් මූණ වල දැක්කම අපි දෙන්නගේ
මේ ඉන්නේ මම ඉන්නේ ශාරුක් ඛාන්. මොන ශාරුක් ඛාන් අපි දෙන්නා මාර ටයර්ඩ්. ඒක නගින කෙනා නේ මම හිතන්නේ තුන් පාරකට මම ඉඳගත්තා. එතනම 3-4 පාරකට නගින්න බෑ. ඒ පඩිය මහත වැඩි ගොඩක්. උස වැඩි. මේ ඊට පස්සේ වුණා දැන් අපි කන්න ආවා. අපි මොකද සී ෆුඩ් නාස එකක්. ඒකේ යාලා ගාන දාලා තිබ්බේ 90ට නේ. ඔව් 90ට දාලා තිබ්බේ. ඒක ඇහුවාම කිව්වා ඒකේ ටැක්ස් ඉන්ක්ලූඩ් නැහැ කියලා. ඊට පස්සේ ටැක්ස් එකත් එක කීයද කියලා අහුවාම 105ක් කිව්වා. ඊට පස්සේ කරන් දෙයක් නැහැ. දෙන්නට දෙකක් ගත්තේ නැහැ. එකක් අරගත්තා. එක කාලා අපි ගත්තා කුරුම්බ එක මේක 41ක් කිව්වනේ. මේක 41ක් කිව්වා. හැබැයි වෙලාව හැරිනම් මේක මාර වටිනවා. මාස බීම. cool. මේක හරි අමුතු අත්දැකීමක්. මේ රෙස්ටෝරන්ට් එකේ කිචන් එක තියෙන පල්ලෙහා. කැම එකේ එන්නේ මෙන්න මේ වගේ උඩට. දවල්ට අපි දෙන්න ඔන්න පොඩි කෑමක් කෑවා. බඩ ෆුල්ම කරගත්තේ නැහැ. මොකද තව යන්න තැන් තියෙනවා. නැත්නම් නිදිමත හැදිලා කඳුනක ගන්න බැරි වෙනවා. The kitchen is downstairs. Thank you. ඊට පස්සේ අපි දෙන්න ආවා මැන්ට පොයින්ට් එකට. මැන්ට පොයින්ට් එක කියන්නේ මැන්ට කියන මත්ස්‍ය ජාතිය බලා ගන්න පුළුවන් තැනක්. මැයි ඉඳන් ඔක්තෝබර් වෙනකන් ඒ ඩ්‍රයි සීසන් එක තමයි මැන්ටල බලා ගන්න පුළුවන් හොඳම සීසන් එක කියලා කියන්නේ. අපිට නම් එදා මැන්ටල බලා ගන්න පුළුවන් උනේ නැහැ. අපිට වැඩි කාලයක් රැඳෙන්න පුළුවන් උනේත් නැහැ. උපරිම විනාඩි 10ක් 15ක් වගේ තමයි හිටියේ. ඒ වෙලාවෙ නම් උන් ආවේ නැහැ. දැන් අපි මේ යන්න හදන්නේ ලස්සන දියැලක් ළඟ තියෙන හින්දු පන්සලකට. ඒ දේවාලේ නම තමයි සේගරක් හිඳුල් දේවාලය. හැබැයි මේ ගමන නම් හරිම දුෂ්කරයි. දැනගන්න ලැබුණු විදිහට මේ දේවාලය ඉදි කරලා තියෙන්නේ දකුණු සාගරයේ දේවතාවිය සිහිපත් කරන්න තමයි. මෙතනට ඇතුල් වෙන්න කලින් සරමක් ඇඳගෙන යන්න ඕනේ. එතන ඒව ගන්න තියෙනවා. එක්කෙනෙක්ට 15000ක් වගේ තමයි උනේ එක සරමකට. ඒ සමහර පඩිපෙළ මලකඩ කාලා. ඒ වගේම ලී පඩිපෙළ තිබ්බා. හෙලවෙන ඒවා තිබ්බා. ඒ පඩිපෙළ තිබ්බෙම ගොඩක් බෑවුම සහිතව. ඉතින් සමහර පඩිපෙළ තිබ්බේ මේ ලොකු පර්වතය පැත්තෙන් එල්ලීලා වගේ තිබ්බේ. එතනින් පල්ලෙහාට බලනකොට කෙලින්ම පේන්නේ මුහුද. ඒ වගේම මෙතනට ගියොත් පූජනීය ලෙස විශ්වාස කෙරෙන ස්වභාවික උල්පත් බලා ගන්නත් පුළුවන්. ඒ හරේවල් ටිකක් ලිස්සන ගතියක් තියෙනවා. මේ ලස්සන දේවාලය බලාගන්න නම් ඔයාලට පඩි 100 ගාණක් විතර බහින්න තියෙනවා මේ වගේ. සරමැදන් යන්න ටිකක් අමාරුයි මේ පඩිවල. ඒක ඇත්තටම බය හිතෙන දෙයක්. හරිම රස්නේ මේ වෙලාවේ. අවසානයේ කියන්න තියෙන්නේ මේක ජීවිතේ තරුණ කාලේ එක්පාරක් අත්විඳින්න පුළුවන් හොඳම අත්දැකීමක් තමයි මේක. අමාරුවෙන් එතනටත් කොහොම හරි ගිහින් ආවා. මෙතනින් උඩට ආව ගමන් තියෙන්නේ මේ වරුන් එක. ලොකුවට කන්න දෙයක් තිබ්බේ නැහැ එතන. ඒ නිසා මම ලුණු එක ගාගෙන කන්න අන්නාසි ගෙඩියක් ගත්තා. ඒ වගේම කූල් වතුර එකක් ගත්තා. ඒ දෙකටම මෙතනට ගියේ අපිට 45000ක වගේ මුදලක්. ඔන්න අපි දැන් මේ ගෙදර යන ගමන් ඔයාලටත් බලා ගන්න පුළුවන් 90ක් විතරම ගෙවල් හදලා තියෙන්නේ සම්ප්‍රදායික ගෘහ නිර්මාණ ශිල්පයෙන්. ගොඩක් ගෙවල් වල ඉස්සරහා ඒ ආගමික මණ්ඩප එක මෝස්තර වලින් හදලා තියෙනවා. ඒ වගේම මෙතනින් යනකොට හරිම සුවඳයි. එයාලා නිතරම හඳුන් කූරු පත්තු කරලා තමයි තෙන් තියන්නේ. එන ගමන් නාසි දෙකක් තැන් දෙකකින් ගත්තා. ඒත් එක්කම ෆ්‍රෙෂ් ජූස් බෝතලයක්, කිරි එකක්, වතුර එකක් අරන් තමයි ආවේ. මේ ඔක්කොටම 1,90,000ක් වගේ තමයි උනේ. ඉතින් කාලා නාගෙන ටිකක් රෙස්ට් කරලා මේ හවස් වෙලා ආයේ යන්නේ කෙලින්කින් බීච් එක බලන්න. වැස්සක් එන්න වගේ හදන්නේ. ඉතින් ඊට කලින් යන්න තමයි මේ ලැස් වෙන්නේ. එතන බයික් පාකින් වලට ඉන්දුනීසියන් රුපියල් 5000ක් ගත්තා. ඉන්ස්ටාග්‍රෑම් ෆොටෝස් වලට මෙතන හරිම ප්‍රසිද්ධ තැනක්. අපි ඕෆ් පීක් සීසන් එකේ ගිය නිසා මේ කිසිම තැනක අපිට තදබදයක් තිබ්බේ නම් නැහැ. හොඳට ඒ දේවල් විඳින්න පුළුවන් වුණා. මේකෙත් පල්ලෙහාට බහැලා යන්න පුළුවන්. ඒත් අපේ ගියේ නැහැ වෙලාව මදි නිසා.
කෙලින්කින් බීච් එක කියන්නේ ඉන්දුනීසියාවේ නූසපෙයින්ඩ දූපතේ තියෙන හුදකලා වෙරළක්. ඒකේ හැඩය ඩයිනෝසරයෙකුගේ හිසකට සමානයි කියලා තමයි කියන්නේ. ඒකේ තියෙන ඒ නාටකාකාර පාෂාණ සැකස්ම තමයි මෙතන ප්‍රසිද්ධ. දැන් අපි මේ යන්න හදන්නේ බ්‍රෝකන් බීච් එක බලන්න. ඒකත් තියෙන්නේ මෙතනම ළඟ තමයි. බ්‍රෝකන් බීච් එකත් Instagram ෆොටෝස් වලට ගොඩක් ප්‍රසිද්ධ තැනක්. එතන පාකින් වලට ඉන්දුනීසියානු රුපියල් 5000ක් වගේ ගත්තා. Thank you. සරලව කිව්වොත් බ්‍රෝකන් බීච් එක කියන්නේ මේ නූසපෙයින්ඩ දූපතේ තියෙන කුඩා බොක්කක්. එතන මුහුදේ වතුර ඇතුළට එළියට ගලා යන්න හැදිලා තියෙන ලස්සන ආරොක්කු මාර්ගයක්. ඉතින් ඒ බොක්කේ තියෙන විශේෂත්වය තමයි මේක බ්‍රෝකන් බීච් කියලා හඳුන්වන්න හේතු වෙලා තියෙන්නේ. ඔයාලට මේ පේන ආරොක්කු උඩින් ඇවිදන් යන්නත් පුළුවන්. රැල්ල සැර වැඩි දවසට ඒක උඩින්ම රැල්ල ගහනවා. එතන හිටියොත් ඉතින් හොඳට නාගෙනත් එන්න පුළුවන්. බ්‍රෝකන් බීච් එකට ටිකක් එහයින් වෙන්න තියෙනවා ඒන්ජල්ස් බිලාබොන් කියන නමින් හඳුන්වන පොඩි කලපුවක්. ඒකේ වතුර හරිම පැහැදිලි ලස්සන නිල් පාටක් තියෙනවා. හුණු ගල් පර්වතයකින් තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. ඔයාලට මේ පේනව වගේ එතනට යන එක ලේසි එකක් නන් නෙමෙයි. තැනිතලාව වගේ තිබ්බට ඒක රළු තැනිතලාවක්. අඩිය තියන්න කකුල ඇනෙනවා. උල් වගේ උඩට තමයි ඒ ගල් තියෙන්නේ. කොහොම හරි මගේ කකුලත් එතනදී ඇනිලා තුවාල වුණා. ඔන්න එහෙනම් අද දවසේ නූසපෙයින්ඩවල ගොඩක් තැන් කවර් කරගන්න අපි දෙන්නට පුළුවන් වුණා. එහෙම්මම එන ගමන් වරුන් එකකින් රැට කෑම කන්න නැවතුණා. Okay. Okay. Grilled chicken, like how many pieces? Like one or? 2 pieces of, Yeah. but no bone, like breast, chicken breast. Chicken breast. Chicken okay. breast. Okay. The slice like that. Okay. And what about the fried noodles? Is there any meat inside? Yeah, or? chicken too. Chicken. Chicken and egg on the top. Chicken and මෙතන හොඳ රිවිව්ස් තියෙන රෙකමන්ඩඩ් තැනක්. කෑමත් හරිම රසයි. ඔයාලත් එනවා නම් මෙතනට යන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් බාලි වල ඊළඟ vlog එක අරන් එනකම් ගිහින් එන්නම් මේ The Ordinary Films.